පුංචි අපේ දැනුම් ලෝකය. සීයා කියා දුන් කතාවක් තමයි මං ඔයාලට කියා දෙන්නේ. එක්තරා ලස්සන සවස් වරුවක නෙත්මී කසුනුයි මිදුලේ සෙල්ලම් කරමින් හිටියා. එතනට ආපු සීයා මේ පුංචි දෙන්නට ගොඩාක් වටිනා කතාවක් කියන්න ගත්තා. ඒ තමයි කැලේ සූරයෝ බාලදක්ෂ කතාව. පුතේ, ඔයාලා ආසද කැලේ කැම්ප් යන්න? පරිසරයට ආදරය කරන්න? සීයා ඇහුවා. ඔව් සීයේ, දෙන්නම එකාටින් කිව්වා. එහෙනම් අහගන්න. මේ ලෝකයේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඒක ආරම්භ කරන්න මුල් වුණේ බේඩල් පාවෙල් ස්වාමිවරයා. ඔහු මේ අපූර්ව ව්‍යාපෘති ආරම්භ කළේ 1907 වර්ෂයේදී. ඉන් පස්සේ ගැහැණු ළමයින් වෙනුවෙන් බාලදක්ෂිකා ව්‍යාපාරය නිල වශයෙන් 1910 ආරම්භ කළා. ලංකාවට මේක ආවේ කොහොමද කියලා කසුන් ඇහුවා. ශ්‍රී ලංකාවේ මේක ආරම්භ කරන්න මුල් වුණේ එෆ්.ජී. ස්ටීවන් කියන මහත්මයයි. ලංකාවේ මුල්ම බාලදක්ෂ කණ්ඩායම හැදුවේ මාතලේ කිස්තු දේව විද්‍යාලයේදී. සීයේ, අපේ රටේ ලොකුම බාලදක්ෂයා කවුද? ඔන්න ප්‍රශ්න ආවා. හරි. අපේ රටේ ප්‍රධාන බාලදක්ෂකයා විදියට සලකන්නේ අපේ රටේ ජනාධිපතිතුමයි. ඒ වගේම වර්තමාන බාලදක්ෂ සංගමේ ප්‍රධාන කොමසාරිස්වරයා විදියට හඳුන්වන්නේ නීතිඥ මනෝජ් නානායක්කාර මහතායි. එතකොට අපි කොහොමද බාලදක්ෂයෝ වෙන්නේ? මෙහෙමයි පුතේ. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රධාන අංශ 4ක් තියෙනවා. ඒ තමයි සිඟිති, පෝතක, බාලදක්ෂ සහ මානවක. මේ කියන අංශ 4. එතකොට මේ ව්‍යාපාරය හදපු බේඩල් පාවෙල් ස්වාමිවරයාට ගෞරව කරන්න හැම අවුරුද්දකම පෙබරවාරි 22 සමරනවා. මේ වෙනුවෙන් සැමරීමක් කරනවා. ඊළඟට පාසලේ අපූරු පාර්ලිමේන්තුව. හරි. දැන් මම කියන්නම් ඔයාලගේ පාසලේ තියෙන තවත් අපූරු දෙයක්. ඒ තමයි ශිෂ්‍ය පාර්ලිමේන්තුව. ශිෂ්‍ය පාර්ලිමේන්තුව. ඒ කියන්නේ අපිටත් අමාත්‍යවරු වෙන්න පුළුවන්ද? ඔන්න ළමයි ප්‍රශ්න අහන්න ගත්තා. ඔව් පුතේ. 6 ශ්‍රේණියේ ඉඳන් 13 ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. පුරවැසි අධ්‍යාපනය කියන විෂයට සමගාමීව තමයි මේක යන්නේ. එතකොට ඒකේ ප්‍රධාන ස්තර 4ක් තියෙනවා. ඒ තමයි පාසල, කලාප, පළාත් සහ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව. හරිද? පාසල්, කලාප, පළාත්, ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව මේ විදියට ප්‍රධාන ස්තර 4ක් තියෙනවා. පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහලේකම් විදියට වැඩ කරන්නේ ඔයාලගේ විදුහලේ විදුහල්පතිතුමයි. හැබැයි කලාප, පළාත් සහ ජාතික මට්ටමේදී ඒ මට්ටමේ අධ්‍යක්ෂකවරු කලාප, පළාත් සහ ජාතික මට්ටමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා තමයි. එතකොට පාසල් පාර්ලිමේන්තුව හැදිලා තියෙන්නේ කොහොමද? ඇත්ත. පාර්ලිමේන්තුවක් වගේම තමයි කතානායක, අග්‍රාමාත්‍ය, කැබිනට් ඇමතිවරු සහ මන්ත්‍රීවරු කියන මේ ව්‍යුහයෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. විශේෂම දේ තමයි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට පැවරෙන අමාත්‍යාංශය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයයි. අපිත් ලොකු වුණාම අනිවාර්යෙන් බාලදක්ෂයෝ වෙනවා කියලා ඔන්න ළමයි 100ට පොරොන්දු වුණා.